පටිරෝල් වෙන බව දැන දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගෙත් පටිරෝල් වෙන්නේ එතකොට පටිරෝල් වෙන බව දැන දැන අහගෙන ඉන්නේ ලක්මාල් එකයි කාගෙත් පටිරෝල් වෙන්නේ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බා අනේ මන්දා කුකුන් රෙජිස්ටර් ලාලාමිගේ ගෙදර මේක තමයි ඔයා කතා කරන්නකෝ ඉන්නවද බලන්න හරි බබා මම කතා කරන්නම්කෝ රෙජිස්ටර් ලාලාමි රෙජිස්ටර් ලාලාමි නැද්ද මන්දා උවෙන්ට බදන බලා ඔක්කොම කුඩු කරනවා ගේ ඇතුලේ හරිද ඔත නරකමිනියා කියන්න බා මම අයියෝ මේ කසාදයක් කියලා මේක පුදුම කරුණයක් නෙවට වෙලා තියෙන්නේ රෙජිස්ටර් ලාලාමි ෂුවර් එකටම ගෙදර ඉන්නව ඇති නැත්තම් ඔය ගේ ඇතුලෙන් කසාද බඳින සද්ද එන්න විදිහක් නෑනේ නේ බබා රෙජිස්ටර් ලාලාමි රෙජිස්ටර් ලාලාමි කවුද මේ රාලහාමි අපි මේ බඳින්නේ කියලා බඳින්න අපි දෙන්න මේ බඳින්න කියලා ඉතින් බැදගනින්නකෝ වරයෝ අනේ ඉතින් එහෙම කියලා බෑනේ රාලහාමි බෑ අපි දෙන්න වල්ලලා බන්දලා දාන්න ඇයි මම පලිද ඈ ඔයලගේ මරගාත වලට අපිට කරන්න පුළුවන් හරිය අපි බැඳගත්තා දැන් තියෙන්නේ රාලහාමිගේ කොටස තමයි මොකද්ද ඔයලට පුළුවන් හරිය බැඳගත්තා කිව්වේ අපිට පුළුවන් විදිහට ඉතින් අපි ආලෙන් බැඳුණා නේද බබා මට තාවනවද එහෙම බෑනේ රාලහාමි නීත්‍යානුකූලව බඳින්න බෑ දැන් ඔයලා දෙන්න යාළුනෙත් නීත්‍යානුකූලවද ඈ යාළු වෙනකොට ඉතින් නීතියක් රීතියක් බැලුවේ නෑ ඔන්න ඔය යාළු වුණා රාලහාමි දැන් අපිට මේක පවත්වාගෙන යන්නයි නීතිය ඕන වෙලා තියෙන්නේ එහෙමද ඒකට විතරක් නෙමෙයි ඔයලට ඔක පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණොත් ඒකටත් නීතිය පිළිසරණ ඕනයි ඈ දැන් තමුසලට මොකද්ද ඕන කරන්නේ බලින්නද ඔව් රාලහාමි පටගාලා බන්දලා දාමු පටගාලා බන්දන්න ඔය හිතුවද මේ ගවෙන් ගෙඩියෙන්න වගේ බන්දන්න පුළුවන් කියලා එහෙම ඕක මොකද්ද රාලහාමි අස්සම් කරන එක විතරනේ දෙන්නත් එක්ක ඔන්න ඔය බන්දලා දාන රාලහාමියෝ අස්සම් කරන එක විතරද එහෙනම් දෙන්න එක අස්සම් කරලා ඵලයල්ල කොහේ හරි මොන ගෙහෙමලද මේ කතන්දර ඉවරනේ මෙතන මටවද දෙන්න ආවේ එහෙම කොහොමද රෙජිස්ටර් රාලහාමි රාලහාමිගේ පොතේ බෑ අස්සම් කරන්න කන්නේ මන් දන්නේ බෑ බං උඹලත් එක කරන්න අරමෝ නෑ ඔන්න ඒ වාඩි වෙහල්ලකෝ කොහෙන් සාක්කියට අස්සම් කරන්න දෙන්නේ අඬගන් ආවද කිසිම සාක්කියක් ඉතුරු නොවන විදියට මේ වැඩේ කරන්න බැරිද රාලහාමි දෙයියෝ සාක්කි සාක්කි නැතුව කොහමද බං දෙන්නෙක්ව කසාද බඳන්නේ ඉතින් රාලහාමි දෙයියෝ සාක්කියට හිටියම මදිද රාලහාමි මේ අපි යාළු වෙනකොට දැන හිටිය දෙයියෝ විතරයි අම්මපා Okay. Padirool. Rala Mimi. Api යාළු වෙනකොටත් දැන හිටිය දෙයියෝ විතරයි අම්මපා. ගොයියනේ මං ඔයලට එකක් කියන්නම් රාලහාමි මේ උඩ ඉන්න දෙයියන් ඔයලගේ ඔය කුප්පාඩ වලට ගාව ගන්න එපා තේරුණේ අනේ රාලහාමි ඉතින් අපි ඉක්මනට බන්දන්නකෝ ඒකනේ ඉක්මනට බන්දන්නකෝ රාලහාමි මොකද්ද ඔය තරම් තියෙන කඩිකුලප්පු මොකද දඩි පිටි ගාලා බැන්දා කියලා යස ඉතුරු පහල වෙනවද හෙට ඉඳලා රාලහාමි අපි දෙන්නට අතුරු වැඩි ඒකයි අතුරු වැඩි ඒ කියන්නේ මේ කසාදෙට විරුද්ධ අයත් ඉන්නවද ඕනේ රාලහාමි 17 විරුද්ධකාරයෝ පෝ එහෙමනම් කසාද බඳන්න අමාරුයි ගොයියනේ ඔව් දෙන්නට විරුද්ධකාරයෝ ඉන්නවනම් දෙන්නගේ නම් දෙක ප්‍රසිද්ධ කරලා බලන්න ඕනේ විරුද්ධකාරයෝ ඉන්නවනම් විරෝධතාවයක් ඉදිරිපත් කරයිද කියලා එහෙම නැතු එක පාට පොල්ලෙන් ගැහුවා වගේ කසාද බඳන්න බෑ රාලහාමි විරුද්ධකාරයන්ගෙන් වැඩක් නෑනේ අපි දෙන්න කැමති නම් අහවරයිනේ එහෙම බෑ කවුද දන්නේ මොකක් නිසා විරුද්ධද කියන්නේ විරුද්ධකාරයෝ අපි දෙන්න යාළුවනට හරි විරුද්ධයි ඒකයි මොකද විරුද්ධ කවුද විරුද්ධ මං යාළුවලා හිටපු කොල්ල විරුද්ධයි
මාත් මේ යාළු වෙලා හිටපු කෙල්ල විරුද්ධයිනේ. ඒකනේ ඕ. අල හත්ති ලව්වයි. එහෙමනම් දෙන්න එක්ක ගිහිල්ලා මාරු අරගෙන ඒ අදාළ කොල්ලවයි අදාළ කෙල්ලවයි දෙන්නව එක්කාසු කරන් වරෙල්ලා ජෝඩු දෙකම ගහද බඳලා දාන්න එකපාර. නෑනේ ඒ වැඩේට අපි විරුද්ධයිනේ. ඈ පටිරෝල් ඒ වැඩේට අපි විරුද්ධයිනේ. ආරාමි අපි දෙන්න විරුද්ධයි. ඒකයි. ඒකත් එහෙමද? හරි. එහෙමනම් මම මොකක් හරි කොල්ල දෙන්න. හැබැයි මට දැනගන්න ඕනේ රේට්ටම කලියෙන් ඔහෙලා දෙන්න කලින් යාළු වෙලා හිටපු අයව අත්තරිය මොකද කියන එක. සාදුත් දෙන්න. මේකයි රාලාමි. මං කලින් යාළු වෙලා හිටපු ගෑනු ළමයා සෑම විනාඩි 15කටම සැරයක් කිඹුහුමක් අරිනවා. ඊනසෙන් වෙන්නේ නැති කිඹුහුම් අරින්නේ. නෑ නාහෙන් අරින්නේ. නාහෙන් තමයි වන්නේ නැතුව ඉතින් ආයෙ. එයා අරින්නේ රාලාහාමි එසේ මෙසේ කිඹුහුම් එහෙම නෙවෙයි. නොදන්න මිනිහෙක් නම් හිතන්නේම රැලි තාඩුවක් උඩට 6-4 කළු ගලක් අත ඇරිය කියලා. ආයේ මුකුත් නෑ රාලහාමි ළඟ ඉන්න මිනිහගේ ඇඟ කීරි ගැහිලා ගිහින් අතේ තියෙන එක බිම වැටෙනවා දලක් ගාලා. ඒක හින්දාද අත්තරලා දැම්මේ එතකොට? ඔව් රාලහාමි බැරිම තැන අත්තරලා දැම්මා. ඇයි රාලහාමි මං රස්සාවට කරන්නේ පොලේ ලාම්පු චිමිනි විකුණන එකනේ. ලාම්පු චිමිනි? ඕ. ඉතින් එයා වෙනදාම් කරන තැනට වෙලා හිටියොතින් හැමදාම චිමිනි 10ක් 15ක් මගේ අතෙන් අතෑරෙනවා තමයි කිඹුහුන් අරින පාරක් ගානේ. ඉතින් මිනිහෝ කියලා දෙන්න බෑ ළමයාට. මොකද්ද? කිඹුහුමක් යන්න එනකොට නාහෙකට තද කරලා අල්ලගන්න පුරුදු වෙන්න කියලා කියා දෙන්න බෑ. අපෝ එක සැරයක් කියලා දුන්න රාලහාමි කිඹුහුමක් යනවත් එක්කම නාහෙකට තද කරලා අල්ලගන්නේ කියලා. ඉතින් මොනවද එදා තමයි මං එයාව අත්හැරියේ අම්මපා. ඒ මොකෝ කියන්නේ වෙඩිල්ල වගේ යන්න ආපු කිඹුහුම් පාර නාහෙකට තද කරලා ඇල්ලුවයින් කිඹුහුම නතර වෙලා අනිත් යන්න ඕන කරන සේරම දේවල් ටික එකපාරටම ගියා. මට නාහෙ තද කරලා අල්ලගන්න ඕන. එදා එහෙනම් බොට හිතෙන්නේ නැති ලාම්පු චිමිනි නෙමෙයි වැසිකිලි පෝච්චි වික්කනම් ඊට ලාභයි කියලා. පටිරෝල් එදා එහෙනම් බොට හිතෙන්නේ නැති ලාම්පු චිමිනි නෙමෙයි වැසිකිලි පෝච්චි වික්කනම් ඊට ලාභයි කියලා. දැන් ඔය ගෑනු ළමයා මොකද යාළුවලා හිටපු කොළුව වත්තරියේ එයත් කිඹුහුන් අරිනවද? නේරාමි එයාව මං අත්හැරියේ එයා මගෙත් එක්ක පාක් ගියාම බීච් ගියාම පිචර් බලන්න ගියාම හැමදාම යාට පර්ස් එක අමතක වෙලා එන ලෙඩක් තියෙනවා. පර්ස් එක අමතක වෙලා එන ලෙඩක්? එහෙමද ලෝභකමද? නෑ ලෝභ නෑ. දැන් පාක් එකේ දිහෙම අන්නසිකාරීන්ට අයිකිරින්කාරීන්ට එහෙම එයා පල්ලෙන් අඬ ගාලා මට අරන් දෙන ලෝභ නෑ. එහෙමද? හැබැයි සල්ලි දෙන්න බලනකොට පර්ස් එක අමතක වෙලා ඇවිල්ලා. ඉතින් මගේ අතින් තමයි සල්ලි දෙන්නේ. ඔය ළමයට තමයි අන්තිමට සල්ලි දෙන්න වෙන්නේ නේද? මේ ළඟදී මං එයාත් එක්ක පික්චර් බලන්න ගියා. ළඟදී කිව්වේ කවද්ද? මේ ඊයේ. ඒ කියන්නේ මේ හදයා යාළුවාටත් පස්සේ. අනේ ඊයේ නෙමෙයි නං. ඊට කලින් වෙන්නේ නැති. කොහොම හරි පික්චර් හෝල් එකේදී ටිකට් ගන්න දැනදී එයා කිව්වා බලන්නකෝ පියමනා. කවුද පියමනා කියන්නේ? ඒ මං එයාට දීපු මගේ නම පියමනා. මගේ ඇත්තනම සාලෝලනි. ඉතින් කොහොම හරි එයා කිව්වා ටිකට් ගන්න දැනදී මට පර්ස් එක ගිහින් අමතක වෙලා පියපණි කියලා. ඔය ළමයා ඉතින් ඔය ළමයාගේ අතින් ටිකට් වලට සල්ලි දුන්නා. විකාරද? මන් දෙනවද එහෙමත් සල්ලි? හොඳ වෙලාවට මගෙත් එක්ක යාළු වෙන්න try කරපු කොල්ලෙක් හිටියා පිචර් එක බලන්න ඇවිල්ලා පොලිමේ. එයාට කිව්ව ගමන් සුටුස් ගාලා ටිකට් තුනක්ම ගත්තා එයා. හරි ඒ කරලා තුන් දෙනා එක්කම පිචර් බැලුවා. කොහොම හරි පිචර් එක බලන අතරේ එයාගේ පර්ස් එක පිටිපස්ස සාක්කුවේ තිබිලා මගේ අතට ආවුණා. එපාර? ඉතින් මං ඒක ගත්තා. ඒක සල්ලිත් ගොඩක් තිබ්බා. එයාගෙන් ඇහුවම බොරු නේද කිව්වේ කියලා. එයා කිව්වා සත්තයි පර්ස් එක අමතකුණා කියලා. ඉතින් මං ඒ පර්ස් එක තියාගත්තා. එයාගේ නෙමෙයි නම් මම මොකටද දෙන්නේ නේද? දැන් ඔය කියන පර්ස් එක ඔයාලට ටිකට් අරන් දුන්නයි කියන අර අනිත් හාදයාගේ වෙන්න බැරිද? සමහර විට එයාගෙට දන්නේ නෑ. මම මෙදි කළ දෙන්න දෙපැත්තේ හිටියේ.
අල්ල පනල්ලේ තමුන්ගේ ඇඟිලි තුඩු මේ පර්ස් හොඳට අඳුරනවා ඇතිනේ නේද? කරුවල හේුණාට. ඒ කේස්සකින් පස්සේ තමයි මං ඒ කොල්ලව අත්හැරියේ. අපරාධනේ. ඔයාට තිබ්බේ අර ටිකට් අරන් දීපු කොල්ලව යාළු කරගන්නනේ. අර හිමාල කුණාව අත්හැරලා හැම වෙලේම පර්ස් එක නෑ කියන කීයට. පේනිරාලාමි එයා පස්සේ හරි දැනගත්තොත් මම යාගේ පර්ස් එක ගත්තේ කියලා හරිනේනේ. නෑ මම වෙන එකක් කියන්න කිය වැරදිලා ඒක කියුනේ. හරි කොහොමින් හරි කමන්නේ. කොහොම වුණත් අර පර්ස් එක නිතරම අමතක කරලා එන හාදයා නම් නුවණක්කාරයෙක් වගේම වාසනාවන්තෙක් කියලා තමයි මට කියන්න පුළුවන් අනේ රාලහාමි දැන් ඔය මදෑ වත්තේ හතරමයින් හෙව්වා. දැන්වත් අපි දෙන්නව බන්දල දෙන්නකෝ. ඒක තමයි බන්දල දෙන්නකෝ රාලහාමි. කොහොම ඉන්නවලා? කොහොම කසාද බඳින්න පුළුවන් දයිසේ? නිකන් ඉනේ පටියක් බඳිනවා වගේ කියලා හිතුවද කසාද බඳින එක? මම රෙජිස්ට්‍රාර් රාලහාමි කෙනෙක් හැටියට මගේ යුතුයකමක් කියනවා කසාද බැඳිල්ලේ බරපතලකම තමුන්ට තේරුම් බේරුම් කරලා දෙන්න. තේරුණාද? මොකද්ද ඕකේ ඔය හැටි බරපතලකම? ඒ හැටි බරපතලකම? ඒකනේ. මිනිහෝ නිදැල්ලේ ඇවිද තනකොළ කන වස්සව අල්ලලා ගහක බැන්දොත් මොකද වෙන්නේ කියන එක හිතුවද? ඔයාලට මොකද වෙන්නේ රාලහාමි? වෙන්නේද? ඔය රාලහාමි නෑ එක්ක මොකද වෙන්නේ කියලා උඹලා බැඳලම බලහල්ලකෝ. ණයා කෑවහම මොන වගේ සනීපයක් දැනෙනවද කියලා දැනගන්න ඉතින් ණයා කන්න මේ. මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා. අනේ මන්දා හරි සුන්දරයි නේද බා? අනේ මන්දා රේස් දානවා මෙච්චි කියපු කූඩැල්ලත් අපට වාග්දානවා. ඒ මොකද බංගේ? අනේ මන්දා රිදම් කරික් මෙන්ටල් ප්ලීස්. හරි ඒක මම බලාගන්නකෝ උඹ වෙනවා ඉතින්. අයියෝ ගහෙන් වැටුණු මිනිහා ආයේ ඒ ගහටම නගිනවා. අබරාසිල් ගත්ත දාඩ වාර පුරා වෙනිනවා. පනින්න පෙර සිතා බඩල මහ මුහුදට පනිනවා. මරණ තුනක් නැති මිනිහත් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා. අනේ හම්මෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා. අනේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා. අනේ මන්දා හොඳයි ඉතින් කියපන්. ඇයි එහෙම වුනේ? මං කොහොමද දන්නේ? අයියෝ පටිරෝල් ණයා කෑවහම මොන වගේ සනීපයක් දැනෙනවද කියලා දැනගන්න ඉතින් ණයා කන්න මේ. ඒක විරාලහාමි. දෙන්නම හොඳට අහගන්නවලා. අහගන්න බබා. මම දාස් ගානක් අල්ලලා කසාද බන්දෝපු නන්දරාපු රෙජිස්ට්‍රාර් රාලහාමි කෙනෙක්. නමුත් මම කියන්නේ කසාද බඳින්න කලින් යම්කිසි ජෝඩුවක්. සාරා සංකේය කල්ප ලක්ෂයක් ඒ ගැන කල්පනා කළාට පාඩු නෑ ගොයියනේ. තේරුණේ? මොකද ගවයා ගහේ බැන්දට පස්සේ ඌට කන්න වෙන්නේ සීමා සහිත ප්‍රදේශයක නොහොත් ලණුවේ දිග ප්‍රමාණය ඇතුළත වැඩෙන තනකොළ පමණයි. ඇයි රාලහාමි තනකොළ කන්නේ පුන්නක්කු බොන්න පුළුවන්නේ? පුන්නක්කු? මට හිතුණා උඹ දිහා දැක්කාම නිකන් පුන්නක්කු නෙමේ අයිස් කැට දෙක තුනක් දාලා අයිස් කිරිනුත් දාලා ඉස්තෝ එකෙන් පුන්නක්කු බොන જાතිය මිනිහෙක් කියලා උඹ. හරි රෙජිස්ටර්ලාමි. දැන් මොනවද අපිට දෙන්න තියෙන උපදෙස් කියන්නකෝ. ළමයිනේ කසාද බඳිනවා කියලා කියන්නේ ගොනා කරත්තෙට තියලා බඳිනවා වගේ. නාස් ලනුව අදින පත්තට හැරි කෙවිතෙන් තලන වාරයක් පාසා වේගෙන් දුවන්න වෙන ගේම් එකක්. තේරුණේ? දැන් කවුද ගොනා? කවුද දක්කන්නේ?
ඒක ඉතින් දෙන්නගෙන් කවුරු වුණත් මට ප්‍රශ්නයක් නෑ. දෙන්නට කතා වෙලා ඒකේ හැමියා කරගන්න පුළුවන්. මේ රාලාමි ඈ? පොඩක් පැත්තකට එනවද පොඩි රහසක් අහන්න රාද? ඕ. මොකද? මොකද? මේ මම ගොනා වෙන්නද නැත්තම් දක්කන කෙනා වෙන්නද? දක්කන කෙනා වුණොත් වාසී කොයියෝ. මොකද? හිමි කරත්ති නවත්තපු වෙලාවට ඕ. සතාව කරත්තෙන් ලෙහෙලා ඕ කනකොල කන්න කියලා ගහක වැඳලා තමුසෙට ඕන දිහාක නිදහසේ ගිහින් එන්න පුළුවන්. හැබැයි ගොයියෝ සාම්ප්‍රදායික ක්‍රමයට ඕ. එළදින කරත්තේ වදින්නේ නෑ. බොම තමයි වෝල්ලියට තියලා වඳින්න වෙන්නේ. ඔහොමයි පටිරෝල්ලුනේ වැඩේ කොහොමද මෙහෙමයි පටිරෝල් වෙන්නේ හෙටත් හවසට පිච්චමලෙන් පවන්සලේ යකෝ මෙහෙම ලව්ලියුන් ලියනවාද විශේෂ භාර අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට මගේ රස්තාවත් ගහලයි. එහෙනම් සර් ඉතින් මේ ලෝකේ ප්‍රේමයෙන් දිනාගත නොහැකි කිසිවක් නැත කියන කතාව බොරුනේ සර්. රාජකාරි වෙලාවේ රාජකාරි ලියුන් ලියනකොට ප්‍රේම කළා හරියනවද? හරි එහෙනම් රාජකාරී වෙලාවේ මගේ ඉන වටින් අත ගන්නකො සර්.